හරි ආසාවෙන් අහන් හිටියේ මටත් කියනවා හරි ෂෝක්නේ හරි ෂෝක්නේ හරි ෂෝක්නේ ආදරේ මහා සුන්දරයි කියා පේලි පේලි ගෑනු ළමයි මා දිහා බලා පාට පාට හින ගානේ පාවෙලා ගියා රේතාරකා ආවා ගියා ඒ වාගේ නෑ නේද මේ අංගනා පේලි පේලි ගෑනු ළමයි මා දිහා බලා පාට පාට හින ගානේ පාවෙලා ගියා රාජිනියන් වාගේ නෑ රජලීලාවෙන් ආවේ නෑ රූප රාජිනියන් වාගේ නෑ රජලීලාවෙන් ආවේ නෑ ඩිංගක් අහන් ඉන්න රහසක් කියන්නම්ද මං ආදරේ ඒ තරම් රැන මාලගි රව් ජෝඩු මනිය තෝඩු මාල මාලගත්තියේ ආදරේ මහා සුන්දරයි කියා පේලි පේලි ගෑනු ළමයි මා දිහා බලා පාට පාට හින ගානේ පාවෙලා ගියා දූතිකාවක් ආවාසේ අරන් මද හසින් වාසනා දේව දූතිකාවක් ආවාසේ අරන් මද හසින් වාසනා ආයේ නොයන් ඉන්න මාගේ ළඟින් ඉන්න මුමුණන්න මට ආදරේ ඈත ඈත පාර දිගට ජීවිතේ පුරා රෝස පාට හාදු දෙන්න තොල් පටින්නෙලා ආදරේ මහා සුන්දරයි කියා පේලි පේලි ගෑනු ළමයි මා දිහා බලා පාට පාට හින ගානේ පාවෙලා ගියා රේතාරකා ආවා ගියා ඒ වාගේ නෑ නේද මේ අංගනා පේලි ගෑනු ළමයි මා දිහා බලා පාට පාට හින ගානේ පාවෙලා ගියා විරාජ් හංසමාල් 87ක ප්‍රතිශතයක් ලබා ගන්නවා විරාජ්ගේ ආදරණීය පියාණන්ගේ උණුසුම් සුභාශිංසන ලැබෙන මොහොතේ අපිත් මේ මාත් කල්පනා කරේ විරාජ්ට කොහෙන්ද මේ නර්තන හැකියාව ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒක ඔන්න අපි නේ ගහේ කටු උල් කරන්න ඕනේ නෑ. අනිවාර්යෙන්. මේ තව ලොකු පිනක් කරගත්තා විරාජ් නිරෝෂාගේ මූණට හිනාවක් ගෙනාවා. නිරෝෂාද අර මම මුලදී මේ හදවතයි බුද්ධියයි කතාවක් කියලා ඒවා ලොකු බරට අරගෙන අද ලොකු ප්‍රශ්න ගොඩාක් ඔළුවේ තියාගෙන හිටියේ. ඒකම ලොකු දෙයක්. මේ කාගෙන්ද ඇත්තටම අදහසක් ලබා ගන්න කැමති විරාජ්? සිහන් සර්. මම නිරෝෂා මිස්ව කියන්න කියලා පෙන්වන්න යද්දි කිව්වා. හරි ආසාවෙන් අහන් හිටියේ මටත් කියනවා හරි ෂෝක්නේ හරි ෂෝක්නේ හරි ෂෝක්නේ රූප රාජිනියන් වාගේ නෑ රජලීලාවෙන් ආවේ නෑ කියද්දි පේලි පේලි ගෑනු ළමයි කියද්දිම හරි සතුටු වුණා. මෙහෙම පෙන්නුවා. ෂෝක් අනේ යෝ.
ඒකට අපට අතිශෝක්තියෙන් කිව්වේ ඒක. පොඩි ටික ඉන්දියන් ටෙලි නාට්‍යයක් වගේ. ඉතින් මම ඔයාලට අවස්ථාව දුන්නනේ මුලින්ම කියන්න. ඔයාම කියාගෙන යන්න එතකොට මට කියපු ටික කියන්න හොරෙන් නෑ කියනවා. නෑ හොරෙන් කිව්වා ඇත්තටම හොඳට සින්දු කියනවා කියලා. කියන්නේ හරි විශ්වාසයක් තියෙනවා විරාජ් ගායනාවේදී. කියන්නේ හැම නෝට් එකක් ගැනම හරි අවබෝධයෙන් ඒක નિરાයාසයෙන් ඔබට කියවෙනවා. ඉතින් මම හිතනවා ඒක කාගෙන් ආව හැකියාවක්ද කියන එක මම දන්නේ. ඔබ වෙනම විශ්වවිද්‍යාලයක වෙනම විෂයක් හදාරන්නේ. නමුත් අක්කා කලාවට සම්බන්ධයි මතන පවුලෙන් මොනවා හරි සම්බන්ධතාවයකුත් ඇති නැත්නම් නිකම්ම ඕක ඔබට පිළිහිටනවා කියලා මම හිතන්නේ. මොකද ඒක විශේෂයි විරාජ් ඔබගේ හැකියාව විශේෂයි. ඒ නිසා ඒක දකින්නවා ඒක පේනවා. ඔබට රංගපාන්නත් පුළුවන් වෙයි කියලා මම හිතනවා ඉස්සරහට. ගායනාව විතරක්ම නෙමෙයි ගායනාවත් අර අපි කියන්නේ අර මේ සජීවී ගායනයකදී දකින්න පුළුවන් උපරිම අඩුපාඩු අඩුවෙන් තාම ඉහළ මට්ටමකින් ගායනාව නයි සියලු නිර්ණායකයන් ඔබ සම්පූර්ණ කරා මේ ගායනාවේදී. ඉතින් මම හිතනවා ඒක විශේෂයි. නර්තන හැකියාවත් එහෙමයි. නමුත් ඉතින් මම අර ඒ කලින් කිව්වේ ශිහාන්ටි කී හිටියේ ඇත්තටම හැම නෝට් එකක් ගැනම හරි ෂාප්, හරි නීට්, හරි තැනට හරියට ගායනා කරන මොන තරම් මේ ස්ටේජ් එකේ නැටුවත් ඒ කියන්න ඕන දේ ගායනාව තුළ තියෙන්න ඕන දේවල් ටික හරියටම සිද්ධ කරා ඒ ගායනා වුණා. ඉතින් ඒක තමයි ලොකුම දේ. හොඳයි.